ආනේ මේ දිනේශ් අයියානේ. මම මේ දිනේශ් අයියව හම්බෙන්නමයි කියලා හිටියේ. ගමහමිනේ මේ හදිස්සියම මේ නෝනත් ගෙදර ඉන්නවා මේ දවස්වල. නැත්තම් මටත් කාර්යයක් නැහැ ඉතින්. අයියෝ එහෙම දෙයකට නෙවෙයි යන්නේ. අපි මේ වත්තේ පොල් ගෙඩි ටිකක් කඩා ගන්න දෙනවා. ඒකටයි යන්න ගැහුවේ. ඔව් ඉතින් වත්තේ පොල්ලාම තමයි අපිව මතක් වෙන්නේ. හරි කාර්යයක් නැහැ ඉතින් මම හෙට උදේ මෙන්නම්කෝ. අනේ ලොකු උදව්වක් දිනේශ් අයියේ. හෙට උදේ එන්නකෝ. අපේ අප්පුච්චටත් මං කියලා තියන්න. හරි ගමාමිනේ නම් මං ගොයින් එන්නම්කෝ හෙට උදේ පාන්දර. අප්පුච්ච ඔය අප්පුච්ච තමයි මට විරෝධ අනේ දිනේශ් අයියේ මේ පොල් ගස් ටික තමයි තියෙන්නේ. හරි නම් කඩන්නම්කෝ. අනේ දිනේශ් අයියා එනං ඔයාලට ගොඩක් පිං. ඔය පොල් ගෙඩි 4 පහකුත් අරන් යන්න ඕ ගෙදර කට්ටියට. එහෙනම් ගමහමිනේ මං ගොයින් එන්නම්කෝ. දිනේශ් අයියේ එහෙනම් මෙන්න මේකත් ගන්නකෝ. පොල් ගෙඩි ටිකත් අරන් යන්න. ආයුබෝවන් ටෙලිපොල් කැඩීමේ සේවයට ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. සිංහල භාෂාව සඳහා අංක 1ද to continue in English press 2. තමිල් පොල් ගස මුල සිට අගට කැඩීමට අංක 1ද ගසේ අග සිට මුලට කැඩීමට අංක 2ද පොල් අතු ගොක්කොල කැපීම සඳහා අංක 3ද පොල් ගෙඩි කැඩීම සඳහා අංක 4ද යොදන්න. කලටි පොල් සඳහා අංක 1ද කුරුම් බැට්ටි සඳහා අංක 2ද පැහිච්ච පොල් සඳහා අංක 3ද තැඹිලි කුරුම්බා කැඩීම සඳහා අංක 4ද වෙනත් යමක් කඩා ගැනීම සඳහා කොටු සලකුණුද ඇතුළත් කරන්න. කරුණාකර මදක් නැදිය සිටින්න. අප ඔබේ ඇමතුම පාරිභෝගික නිලධාරියෙකුට යොමු කරන්නයි සූදානම. හැලෝ ඔවනේ මේ මං කතා කරන්නේ UK වලින් මේ පොල් කඩන්න තියෙනවා. මොන ලංකාවේ තවන කඩනවා පිටරට පොටවනවා ඒ උනට නෝ UK. අනේ නෑ UK කියන්නේ මේ උඩවත්ත කැලේ. අනේ ඔච්චර දන්නේ නැද්ද? හරි ඉතින් මේ පොල් ගෙඩි වගේක් කඩා ගන්න තියෙන කවරේ වන්න පුළුවන්ද? නෝනා මේ පොඩ බලලා තමයි කියන්න වෙනවා ජැක්සන් අයියා නම් ඉන්නවා නෝනා මං ඕන එවන්න. අනේ හරි අනේ ආවේ වන්න මේ අවස්සාරේ වුණා නම් ගොඩක් හොඳයි. මොකද මේ මගේ කොණ්ඩේ ටිකක් ස්ට්‍රේටන් කරගන්න යන්න තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට එවන්න. හරි නෝනා මං බලලා එවන්නම් නෝනා. හරි අනේ thank you bye. Who let the dogs out? Who let the dogs out? Who let the dogs out? Who let නෝනා කෝල් එකක් තිබ්බා. ඔයාද පොල් කඩන්නේ? නෝනා මොනවා වගේද පෙන්නේ? අප්පෝ මෙයාගේ ගෑස්. හරි ඒක පස්සේ බලාගමුකෝ අපි. දැන් මොන ගස් ටිකද කඩන්න තියෙන්නේ? අනේ මේ ගස් ටික තමයි කඩන්න තියෙන්නේ නං. මේ ඔයාට මොනවද තියෙනව නම් මේ කඩන ගමන් මට ඇවිල්ලා කියන්න මං ඇතුළේ ඉන්නම්.
මේ කමුත් දන්නේ නේද? නෝනා මේකද ගහ? ඔය පොල් ගහද්ද මිනිස්සු? නෝනා මේ අද නම් කළු කරලා පොඩ්ඩක් වහිද දන්නෙත් නෑ නේද මේ? අද නම් වහින පාටයි. මේකයි මාරුණා. මේක පොල් ගහක්ද නැත්තම් මේ වෙන මොකක් හරි එකක්ද ගන්න. හලෝ නෝනා මේ පිස්සු නම් කෙලින්න බෑ නෝනා මේ මොකද්ද මේකේ තේරුම? මේ පොල් ගහ උස වැඩිනේ. නෑ නෝනා මේක මොන විකාරයක්ද නෝනා මේ පොල් ගස් නම් නැගලා තියෙනවා නෝනා ඒ උනාට මේ වගේ පොල් ගහක්. නෝනා මේ අඹ ගහක් එහෙම නැද්ද නගින්න? නෑ හරි නෝනා හරි කමන්නේ නෝනා ඉනිමගක් දෙන්නකෝ මට. මට ඉනිමගක් දෙන්නකෝ. මං නගින්න ඉනිමගක් දෙන්නකෝ. මොන ජෝක්ස් එකක්ද මේ? පිට්නේ ඉංජිනේරින් ෆැකල්ටි ගිහිල්ලා ඩිග්‍රී ගහලා PhD ගහලා ඉන්නේ. එහෙම පොල් ගස් නගින්න පුළුවන්ද?